මේ අම්ම අත්තේ මේ දෙන්නටමයි කියන්නේ අද රැට කඩෙන් කන එකයි ඇත්තේ. දරා ගන්න බැරි චූබර එක්කලා හිරෝෂි මාවට බෝට්ටුවෙන් ගොස් ලැට් එක හොයානේ ඉඳ ගඩින්ගට බෝම්බ දැම්මේ කවුද යකෝ කිව්වා. රත්නායිගේ මොකද්ද මං ඒ උනේ ඉඳන් බලන්න. කුසියස් කරනවා මේ මැටි වලන් අපල කනවා. කොකටද දුවන්න දුර තියාගමු. සිංහලෙන් කතා කරොත් කුන්වර්මෙන් බයින්න බලන් කඩෙන් ටෝක් කරමු. Excuse me, Mrs. Ratnaika, it's dinner time now. What do you think could be good for dinner tonight? කියන්නේ වෙන්නේ නැති හින්දා. අද මොනවද? දැන් කඩේ ගිහින් කඩේ යන්න. නිවැරදි තීරණයක් අක්කේ රත්නායික නෑ ඔයා හරි රත්නායික වැරදි. රෝස පාට පෙත්ත බොන්නේ මූලක් ගිනි වැඩි වුණාම දෙකක් බොන්න එපා සමන් ලේබඩ යාවි කිව්වල රත්නායික. මැෂින් ගන්න කුස්සිය හයි කරන් ඉන්නකෝ මොකද්ද තෝ කලේ ඔය තරම් මලපයින්ද? අර ඩෙන්ගු ඉන්නවා කියලා පිටිපස්සස් කරන්න එන්න කිව්වා මට අමතක වෙලා නින්ද ගියානේ. ඉතින් මේකට ඉච්චර මලපයින්ද ඕනේ දැන්? වෙලාවට මම අද ගලිගමුවෙන් ගල් අරගෙන මනම් පිටිය වැලි අරගෙන පුල්ලේසි කම්ෆර්ටබල් රාජමාලිගා හදලා දෙනවා කිව්වත් අදක් කවුයන්නේ රත්නායක. කඩේටවත් යන් ඉති. මධ්‍යාහනේ සන්දාවේ එලි බහින්න එපා යකෝ තෝ දැක්කෝ තරක් ආවි තනකොළ කියලා කිව්වලු. බූරුවා. තෝ දන්නවද යකෝ අද දවල් අක්ක තරහට වගේ බත් ටිකක් දෙකක්ම කෑවා. හවස කිරි ජොග්ගක් බීලා චොක්ලට් බිස්කට් පැකට් එකක්ම කෑවා යකෝ. ආඩි මෝටාර් සේරම සූදානම් කරන් හිටියේ රෑ කෑම වේල වෙනකන් අපි දෙන්නගේ ගේම ඉල්ලන්න. මේක තනිකරම ප්ලෑනක් යකෝ. දැන් කඩෙන් කෑවොත් දවස් තුනක් විතර තුන් වේලම කඩෙන් කන්න එන්න මං කියන විදිහට කරපන්. අක්කට කතා කරපන් අනුකම්පාව දැනෙන සොරේ. හරි. ඒයි. අසාර්ථකයි ආයි පාරක්. ඒයි. සුපිරි තව පාරක්. ඒයි. ඇයි? බඩගිනි කියපන්. බඩගිනි. හරි දැන් ඉතින් බලන් ඉන්න ඇති. මොනවා වෙනකන්ද බලන් ඉන්න? අරගේ බොක්ක පත් වුණා තෝ කෙකර ගෑම හලා. මං නිදා ගන්නවා කැමරේ ඇස් තුනම කතා කරපන්.